තෙරුවන් සරණයි දීර්ඝායුෂ කිරියුතුරන් හරියන කියලා ප්‍රාර්ථනා කරන වීඩියෝ වලින් අතරයි යාළුවන්ට අද දවසේ මම මේ වීඩියෝ එක කරන්න ඔයාලට කලින් කරා මම ගම්බාර සිද්ධ සූනියන් දෙහි හාමුදුරන් වහන්සේ උදෙසා යහම් පහම් පුද පූජා පවත්වන්න අදාළව කරපු පළවෙනි වීඩියෝ එකෙන් පස්සේ මේ කරන දෙවෙනි වීඩියෝ එක ඒ උත්තම වූ ගම්බාර සිද්ධ සූනියන් දෙහි හාමුදුරන් වහන්සේ කවුද කියන එක පිළිබඳව අපි දැන් හොයලා බලමු. ඉස්සල්ලාම ගම්බාර සිද්ධ සූනියන් දෙහි හාමුදුරන් වහන්සේ කියලා කියන්නේ පත්තිනි අම්මා මෑණියන් වහන්සේගේ ගිනි හලඹ හිමි කරගත් ඒ උත්තම උදී හාමුදුරන් වහන්සේ. එතකොට උන්වහන්සේට යහම් පහම් පුද පූජා පවත්වනවා නම් අනිවාර්යෙන්ම පත්තිනි අම්මා මෑණියන් වහන්සේට පින් දෙන්න ඕන. ඒ අංක 1. දැඩිමුණ්ඩ දේවතා බණ්ඩාර දෙහි හාමුදුරන් වහන්සේ උදෙසා පින් අනුමෝදන් කළ යුතුයි. මේක හොඳින් මතක තියාගන්න. මේක හොඳින් මතක තියාගන්න. මොකද කවුරු කොන විදියට කිව්වත් මේ දැඩිමුණ්ඩ දේවතා බණ්ඩාර දෙහි හාමුදුරන් වහන්සේටත් පත්තිනි අම්මා මෑණියන් වහන්සේටත් අනිවාර්යෙන්ම පින් දිය යුතුයි. ගම්බාර සිද්ධ සූනියන් දෙහි හාමුදුරන් වහන්සේගෙන් පීඩ ආරක්ෂාව යදිනවා නම් කඩවර දෙවියන්ගෙන් කම්බිලි දෙවියන්ගෙන් පීඩ ආරක්ෂාව ආශිර්වාදය යදිනවා නම් කතරගම දෙහි හාමුදුරන් වහන්සේ වන්දනාමාන කරලා උන්වහන්සේට පින්පෙත් අනුමෝදන් කරනවා සේම තමයි මේ කියන්නාකෝ ගම්බාර සිද්ධ සූනියන් දෙහි හාමුදුරන් වහන්සේට යහම් පහම් පුද පූජා පවත්වලා පිහිටක් බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන් පත්තිනි අම්මා මෑණියන් වහන්සේ අදහන්න ඕන. දැරිමුණ්ඩ දේවතා බණ්ඩාර දෙහි හාමුදුරන් වහන්සේ අනිවාර්යෙන් අදහන්න ඕන හේතුව තමයි පත්තිනි අම්මා මෑණියන් වහන්සේගේ ගිනි හාලඹේ අයිතිය හිමි කරගත් බැවිනුත් දැරිමුණ්ඩ දේවතා බණ්ඩාර දෙහි හාමුදුරන් වහන්සේගේ සේනාධිපති එහෙම නැත්නම් මහසෙනුයි পদවිය දරන්නේත් උන්වහන්සේ නිසා. ඊට අපි දැන් ගෙලින්ම යන් ඊට පස්සේ ස්ථානයක් තෝරාගන්නේ මොන විදියටද කියලා අපි මුලින්ම හොයලා බලමු. අපි මුලින්ම කවුට්ටිය කොමන විදියට කිව්වත් මම කියන්නේ මම ඉගෙන ගත්ත මට දැනෙන මම මිනිස්යන්ට කියලා දීලා මිනිස්යෝ පිහිට ලබාගත් ආකාරයෙන් තමයි මම කතාබස් කරන්නේ. එහෙනම් විශේෂයෙන්ම අපි ගම්බාර සිද්ධ සූනියන් දෙහි හාමුදුරන් වහන්සේට පහන් ආලෝක මාලාව දැල්වනවා නම් හොයාගන්න ඕන ඉස්සරලාම අපේ ගෙදරින් එළියට බහින ගෙදර ප්‍රධාන උළුවසෙන් එළියට බහින පැත්තෙන් දකුණු අත පැත්තේ හිට ගන්න. ගෙදර ඉස්සරහා උළුවසට ගෙලින් යන්න පුළුවන් නම් පියවර 10ක් ඉදිරියට යන්න. ගිහිල්ලා යදාන ස්ථානයේ සලකුණු කරන්න. ඒ අදාළ ස්ථානයේ සිට බලන්න ඊසාන දිශාව කොයි විදිහට තියෙන කියලා. එහෙම නැත්නම් ඊසාන ගන්න බැරි නම් නැගෙනහිර ඔබට ගන්න පුළුවන්. දකුණ ඔබට විශේෂ කරලා ගන්න පුළුවන්. එහෙම නැතිම තැන් වලට තවත් ආදේශක තියෙනවා. නමුත් දකුණ නැගෙනහිර සහ ඊසාන කියන මේ අදාළ දිශාවන් වලට හරෝගෙන ඔයා වඳිද්දි ඊසාන දිහා බලන් වඳින්න පුළුවන් නම් ඒ ස්ථානය බොහොම හොඳයි. ඔයා වඳින්නේ දකුණ දිහා බලන්න නම් ඒ ස්ථානයත් බොහොම හොඳයි. ඔයා වඳින්නේ නැගෙනහිර බලන්න නම් ඒ ස්ථානයත් බොහොම හොඳයි. එතකොට තව ආදේශක දිශාවන් තව හොයාගන්න පුළුවන් ඒ තියෙන භූමි කඩේ තියෙන විදියත් එක්ක අපි සංසන්දනය කරලා බැලුවට පස්සේ විශේෂයෙන්ම උන්නාන්සේ උදෙසා අපි පැලක් නිර්මාණය කරනවා නම් පළ දෙකට පැලක් නිර්මාණය කළ යුතුයි. ඒ වැටෙන ඒ හදන පැලේ පහන් තිබ්බහම පහන් ආලෝකය නිවාසයේ දෙසට හැරිය යුතුයි. නමුත් උළුවස්සෙන්ගේ ඇතුළට නොවැටිය යුතුයි. එහෙනම් උන්නාන්සේ අපේ ගේ දිහා බලන් ඉන්නවා නම් බොහොම හොඳයි. නමුත් අර පහන් ආලෝකය අපේ නිවාසයට නොවැටෙන්නා වූ ලෙස පහන් තියන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා. එහෙනම් ඒකට කළ යුත්තේ ප්‍රධානම දේ තමයි තමන්ගේ ගේ පැත්තට නම් මේකේ පහන් පැලේ කට තියෙන්නේ නැත්නම් දොරටුව තියෙන්නේ තමන්ගේ නිවාසයේ දිහා බලාගෙන නම් වඳින්නේ ගම්බාර සිද්ධ සූනියන් දෙවි හාමුදුරන් වහන්සේ උදෙසා නම් සුදු පාට තිර රෙද්දකින් ඉස්සරහා ආවරණය කළ යුතුයි. වඳින්නේ බලවික්‍රම ඔඩ්ඩි කුමාර දෙහි හාමුදුරුවෝ හෝ ඔඩ්ඩි කුමාර දෙහි හාමුදුරුවෝ නම් අනිවාර්යෙන් නිල් පාට තිරයකින් ඉදිරිය අනිවාර්යෙන් ආවරණය කළ යුතුයි. එහෙම කියන හේතුව තමයි යම් ස්ථානයක පහන් ආලෝක මාලාවක් දැල්වන්නේද එයින් වැටෙන්නා වූ පහන් එළිය අනිවාර්යෙන් ගෙට වැටෙනවා. එතකොට හැම ස්ථාන මාලාවක්ම සුද්ධ භූමියක් නෙමෙයි. ඒක හොඳින් මතක තියාගන්න ඕන. හැම ස්ථාන මාලාවක්ම සුද්ධ භූමියක් නොවන වග අනිවාර්යෙන්
ඔබ අනිවාර්යෙන් තේරුම් ගත යුතුයි. ප්‍රධානම දේ තමයි පහන් ආලෝක මාලාව තියද්දී ගේ පැත්තට දොරටුව තිබුණාට කමක් නැහැ. නමුත් ගෙට එළිය වැටිය යුතු නැහැ. ඒ කියන්නේ වැටිය හැක්කේ අර වැටෙන එළිය අර තිර රෙද්ද දක්වා පමණයි. එහෙනම් එහෙම කියන්නේ ඇයි හේතුව කියලා ඔයාලට සඳහන් කරනවා නම් අපි අහලා තියෙනවා ගම්වාර සිද්ධ සූනියන්දී හාමුදුරුවන් වහන්සේට යහම් පහම් පුද පූජා පවත්වන භූමිය වල ප්‍රශ්න ගැටලු ඇති වෙනවා කියලා. එහෙම වෙන්නේ ගම්වාර සිද්ධ සූනියන්දී හාමුදුරුවන් වහන්සේ නිසා කියලා වැරදි මතයක් ගොඩනගෙනවට දේවගති 16ක් විදියට අපි කැමති නෑ. මොකද හේතුව තමයි එහෙම වැටෙන්නේ පහන් පත්තු කරන නිසා තමයි. නමුත් වැටෙන්නේ සුද්ධ සූනියන්දී හාමුදුරුවන්ව ස්ථාන මාලාවට ඇල්ම බැල්ම කරුණා උන්වහන්සේගේ වම්පයි වම්හුණගිල්ලේ ස්ථානයේ තියලා උන්වහන්සේ වැඩම කිරීම තුළ මේ ස්ථාන මාලාව සුද්ධ භූමියක් වෙනවට ඒ ස්ථාන මාලාවට අරක් ගත්තු යක්කු පෙරේතයෝ පිසාචයෝ කුම්මාණ්‍යෝ මල යක්කු ගෙවල මලයක් සාදීන් කැමති වෙන්නේ නැහැ. එහෙනම් පහන් ආලෝකය දැල්වපුවම ප්‍රධානම මතක තියාගන්න ඕන කාරණය තමයි මා මේ තමන්නාක් වූ පහන් ආලෝක මාලාව ශ්‍රී ගම්වාර සිද්ධ සූනියන්දී හාමුදුරුවන් වහන්සේ උදෙසා පළමු දෙවනු තුන්වනුවත් කැපයි කියලා උන්වහන්සේට පහන් ආලෝක මාලාව කැප දිය යුතුයි. මොකද නැත්නම් අර පෙරේත ලෝකෙක පිසාචයේ පෙරේතයේ කුම්මාණ්ඩියේ ගෙවල මලයක්සේ ඔබේ නිවාසයේ දෙස අන්න අර පහන් ආලෝක මාලාවෙන් බලලා යම් ඒ පහන් ආලෝක මාලාවට අරක් ගැනීමක් සිද්ධ වුණොත් එදා සිට ඔබට අර කියන ප්‍රශ්න ගැටලු කම් කටුළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසායි කියන්නේ සිද්ධ සූනියන්දී හාමුදුරුවන්ට පහනක් තියෙනවා නම් ඒ පහන් පැල උන්නාන්සේ උදෙසා කැප කළ යුතු බව. එතකොට අනිත් කාරණාව තමයි විශේෂයෙන් ගම්වාර සිද්ධ සූනියන්දී හාමුදුරුවන් වහන්සේ උදෙසා පහන් ආලෝක මාලාවක් දල්වන්නේ නම් අනිවාර්යයෙන්ම ඔබ කළ යුතු ඊළඟ දේ තමයි ඒ ස්ථාන මාලාවේ ඔබ පහන තියෙන ඒ කොටස අනිවාර්යෙන් වෙන් කිරීමකට ලක් කළ යුතුයි. එක්ක මල් පෝච්චි හතරක් තියන්න පුළුවන්, එක්ක ඉනි හතරක් තියලා ඒ මැද්ද පහන් කණුව මැදි වෙන ලෙස අනිවාර්යෙන් වෙන් කිරීමකට ලක් කරලා ඔබට කළ යුතු දේ තමයි අනිවාර්යෙන් සුදු වැලි ඇතිරිය යුතුයි. ඊට අමතරව ඒ සීමාව තුලේ මල් වැටක් නිර්මාණය කරගෙන එතන සුවඳ හමන මල් වර්ග අනිවාර්යෙන් හිටව ගන්න පුළුවන් නම් පැල කර ගන්න පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා. මොකද එතන පහන් තියන්නේ පෙරේතයෙකුට පිසාචයෙකුට කුම්මාණ්‍යයකට නෙමේ ගම්වාර සිද්ධ සූනියන්දී හාමුදුරුවන් වහන්සේ උදෙසා වන බැවින්. එහෙනම් විනාඩි 7යි ගානක් මම දැන් කතා කරලා තියෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට මම තව දීර්ඝ ලෙස වීඩියෝ මම හිතන්නේ කීපයක් තුලින් මම ඔයාලට මේක අංග සම්පූර්ණ කරගන්න විදිය ඔයාලා හැමෝටම කියලා දෙනවා. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. ගම්වාර සිද්ධ සූනියන්දී හාමුදුරුවන් වහන්සේගේ ඇල්ම බැල්ම කරුණාව උන්වහන්සේගේ ආශිර්වාදයෙන් තියෙන්නා කියන්නා කෝ සියලුම කන් කටොළු දූරින් භූත වෙලා යන්න කියලා මම ආශිර්වාද කරනවා. එහෙනම් subscribe කරලා තියාගන්න. මාව එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.